අපි සාමාන්‍යයෙන් කඩේකට ගිහින් කියන්නේ හෝටලයකට පරාට එහෙම ගෙදරට ගේනකොට ගොඩක් වෙලාවට හොදි ගන්න පොඩි අකමැත්තක් තියෙනව නේද? කියන්නේ ගෙදරදී පරිප්පු හොද්දක් හරි අපි හදා ගන්න ඕනි. ඉතින් අදනේ යාළුවනේ මට අද හිතුණා අන්න ඒ වගේ වෙලාවට චිකන් නැතුව චිකන් හොද්දක් හදන හැටි කියලා දෙන්න. ඉතින් ආදරණීය යාළුවෝ ඔක්කොටම සුබ දවසක් වේවා කියලා මම මුලින්ම කියනවා. ඉතින් අදත් ඔන්න වගේ බීලුණු උඩයක් එහෙම කපා ගමු අපි මුලින්ම. ඉතින් අද අපේ මේ චිකන් නැති චිකන් හොද්දට අවශ්‍ය වෙනවා බීලුණු, සුදුලුණු, කරපිංචා, රම්පේ, තක්කාලි. ඒ වගේම ඉතින් තව හෝමස් කරලක් එහෙම තියනවා නම් වඩා හොඳයි. ඒ වගේම කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු ඒවත් ඕන වෙනවා. රයිට්. ඉස්සලාම ඉතින් අපි ඔන්න ඔය විදිහට පොඩිවටම කපා ගන්න ඕනේ බීලුණු ටික තමයි මම කැපුවනේ. ඒ වගේම සුදු ලුණු ටිකත් මෙන්න මේ වගේ පොඩිවට කපා ගන්න ඕනේ. හරි. ඔය මේ වැඩි වෙලාවක් යන වැඩක් නෙමෙයි මේ හොද්ද අපිට හදන්න. දැන් මේ පොඩිවට කපලා ඒ කියන්නේ සුදු ලුණු, බීලුණු, තක්කාලි ඒටි පොඩිවට කපන්නේ. ඒතකොට හොද්දේ පොඩි හරි උකු ගතියක් අපිට ගන්න පුළුවන්. දැන් ඔය තක්කාලි ගෙඩියත් අපි පොඩිවට කපනවා. ෂොක් තක්කාලි ගෙඩිය හැබැයිනේ. මේකත් ඔය ගානෙම නේ තාත් අපි පොඩි කරනවා. තියනවා ඉතින් ගොරක අත්තක් එහෙම හොද්දට දැම්මට හොලක් වෙන්නේ නැහැ. හරි අපි මේකත් මෙන්න මේ විදිහට පොඩි විවට කපා ගන්න. දැන් අපි බීලුන් ටික කපා ගත්තා, සුදු ලුණු ටික කපා ගත්තා. ඒ වගේම තක්කාලි ටිකත් පොඩි විවට දැන් කපා ගන්නවා. අපිට තව ඔය අපේ කොත්තුයි හදනවනේ. ඒ කොත්තු හදනකොට දානවනේ හොදි පොඩ්ඩක්. අන්නේ හොද්දටත් මේක තමයි ගන්න. එතකොට අපිට මේකෙන් තව රයිස් එකට ගන්න පුළුවන්. ඒ වගේම බත් එකට උනත් අදිසියක දෙනම කොහොම නැත්නම් ඉතින් මේ හොදි ටිකක් එහෙම බාද රෑ හදපු ටිකක් හරි තියනවා නම් කෑවර මුකුත් වෙන එකක් නැහැ නේ. හොදිනේ. ඒ කරපංචි කරපංච කිව්වේ නැද්ද ඉස්සෙල්ලා? කිව්වනේ. කිව්වා. ඉතින් ඔක්කොම ටික ඔන්න විදිහට පොඩ්ඩක් සූදානම් කරගන්න ඕනේ. එතකොට පාන් වලටත් මරු මේ හොද්දා හොඳේ. මරේ ඔන්න බලන්න අර පොඩ්ඩියට කපලා තියෙන නිකන් පොල් වගේ තියෙන්නේ. පොල් එහෙම නෙමෙයි. පොල් කිරි දාන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ ඔන්න මිරිස් කුඩුවක් දාලා මේ ටික පොඩ්ඩක් හොඳට බැද ගන්න ඕනේ. ඒ කියන්නේ කරව කරනව එහෙම නෙමෙයි. මම අර වෙනදක් කියන වගේ සාමාන්‍ය කළු වෙනක ලා කළු නේද කියන්නේ. ලා කළු. ඒ ටික බැදගත්තා. ඊට පස්සේ ඒකන 3-5 කුඩු ටික හලාගත්තා. අර ඕටියත් පොඩ්ඩක් එහෙම මාර්ග දැන් පොඩ්ඩක් බැදලා කවලම් කරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් තියෙනවා ඒ වෙලාව ගෙදර තියෙනවද දන්නේ නැහැ. ගොඩක් ගෙවල් වල මස් කරි කුඩු තියෙන්නේ. මස් කරි කුඩු පොඩකුත් තියෙනවා. මේ වෙලාවට දැම්මට කමක් නැහැ. ඒ වගේම ඉතින් අපි හදාන්නේ කිසිම රසකාරකයක් මේකට දාන්න නැතුව. ඉතින් කැමති නම් පොඩි සුක්කට භාගයක් උතර එකතු කරගත්තොත් ඉතින් තව රසය පොඩ්ඩක් වැඩි වෙනවා. හරි. හරියට බැදගෙන ඉවරලාම පොඩක් වීඩියෝ එක ඉතින් වෙනදා වගේම ස්කිප් කරලා තමයි හදන්න. නැත්නම් මේ වීඩියෝ එක දිග වැඩි හින්දා. හොඳ මේ ඇතිලිට අපි තෙල් ටිකක් දාලා රත් වුණාට පස්සේ තමයි අර කපාගත්තු සුදු ලුණු බීලුන් ටික එහෙම දැම්මේ. හරි. ඔය ටික දාපු ගාම අපි දාලා ඔන්නෝම උඩට සාමාන්‍යයෙන් මේ සුදු ලුණු රන්වන් පාට වෙනකන් හොඳට බැද ගන්න ඕනේ. හරි. ඉතින් ආදරණීය යාළුවනි මම වෙනදා වගේ මතක් කරනවා කුක්ලසා channel එක සර්ප්‍රයිස් තමයි මට කියවෙන්නේ. ඒ වගේම ලයික් පාරක් දාලා පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කියලා මම අදත් මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් බැදගෙන දැන් තෙලේ මේ ටික හොඳ තෙල් පොඩ්ඩක් දැම්මම පස්සේ ඇති. තෙලුත් ඕනේ නැහැ නේ ඒතර වැඩිනේ. කරපංච ටිකත් ඒක කරම එකතු කරගත්තා. ඔන්න හදාගත්තා ඊට පස්සේ බීලුණු ටික. ඉතින් විවිධ සද්ද එහෙම ඉතින් අදත් ඇහෙන්න පුළුවන් ගණන් ගන්න එපා. වාහන සද්ද, අයිස්ක්‍රීම් යනවා අර අයිස්ක්‍රීම් සද්දේ. ඒ ටෝන්නත් ඇහෙන්න ඉඩ දෙන්න. මම දැන් දැකලා යනවා ඒ වගේ අයිස්ක්‍රීම් ලෝරියක්. ඉතින් යාළුවනේ ඔය ටික ඔක්කොම දැන් අපි දැන් දා ගන්න අමුද්‍රව්‍ය ටික දාගෙන ඔන්න ඔය කවලම් කරන්න ඕනේ. තක්කාලි, එතකොට සුදු ලුණු, බීලුණු, කරපිංච, රම්පේ ඒ ටික කොහොම දාගෙන හොඳට ඉතින් ඔන්න පොඩ්ඩක් කවලම් කරන් තමයි තියෙන්නේ. ඉතින් ලුණු කුඩු පොඩ්ඩකුත් ඔහොම එකතු කරගත්තා. රස අණුව ලුණු කුඩු දැම්මේ හොඳේ. මේ අසල ලුණු කැට නැහැ. කැට හිඟයිනේ. හරි. පොඩක් අර ගින්දරේ වැඩි කර ගන්න හොඳ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ඒ ටික පොඩ්ඩක් බැදෙච්චාම අර අපි බදා මේ බැදගත්තු මේ මිරිස් කුඩු ටිකයි 3-5 කුඩු අනම්මන ටික තියෙනවනේ. ඒ ටිකත් පොඩ්ඩක් ඔන්නෝම අරකටම එකතු කරලා හොඳින් කවලම් කිරීමක් තමයි තියෙන්නේ. අර හොඳට කවලම් කරනවා ඔන්නකොල්ල. මම මේ වීඩියෝ එක ගොඩක් ස්ක්‍රිප්ට් කරනවා නැත්නම් මේක දිග වැඩි වෙන හින්දා 3-5 කුඩු පොඩ්ඩක් හැදිලා තියෙනවා. කවුද ඉතින් කලබල ඉන්නේ නේද? හරි. ඕන දැන් මේ ටික හොඳට බැදිලා තියෙන්නේ. ඕන බලන්න. මිශ්‍රණය කොහොමද? ඒ වගේ මාර සුවඳක් එන්න ඔය වෙලාවට. මම දැන් අද මම මේ හදන එකට කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. හම් බන් සුවඳ. දැන් මේ මද ගිනි තමයි මේ ටික කරන්නේ. ඊට පස්සේ ඔන්න වතුර ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා පොඩ්ඩක් ඉතින් කවලම් කර කර ඉන්න තමයි තියෙන හොද්ද. මේ අර මං අර කෑලි බීලුණු තක්කාලි මර පොඩි වට කපා ගත්තා කියලා දන්නවද? එහෙම කපුවම පස්සේ අර හොද්දේ හොඳ උගු ගතියක් සෙට් වෙනවා.
දැන් මම පොඩ්ඩක් ආයි වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරා. ඒක බනර දැන් බීගෙන ඉන්නේ අර. පේන දාගෙන. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් ගින්දර වැඩි කියලා තියාගන්න ඕනි. නැත්තම් මේක පැය ගානක් උයන්න එපා මේ හොද්ද හදන්න ගිහිල්ලා. ඒතකොට කඩෙන් කණ එක ලාභයි නේද? පාට. ඉතින් මාතර යාළුවනේ මතක් කරන්න ඕනේ වීඩියෝ එකේ යම් අඩුපාඩු එහෙම තියෙනවා නම් සමාව අය දිනවා. ඉතින් වෙන මොනව කරන්නද මං? දැන් බලන්න හොද්ද හොඳට උතුරන ගමන් තියෙන්නේ. හරි. බනර. කොහොම ඇද්ද කියතනවා නිකන් කට එහෙම නිකන් අර කාරණා වගේ වෙනවා මේක දිහා හදනකොට. දැන් හොඳට උතුරනවා මේක. හරි. බනර හොඳට දැන් මේ සාමාන්‍ය විනාඩි 8ක් 10ක් යනකොට හොද්ද සාමාන්‍යයෙන් හොද්ද අපිට හදාගන්න පුළුවන් කුගතියක් වෙනකන්. අනුමත කුලා තියෙන හරියට. ඉතින් යාළුවනේ අදටත් සමුගන්න වෙලාව හරි වගේ. දැන් අපි හොද්දත් හරි. ඉතින් පරාටයක් අපි ගෙනහලා තින්න එක පොඩ්ඩක් අනුභව කරන්න ඕනි. ඉතින් සීලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. අදට මෙන් සමුගන්නවා මම.